මිස් කුණු දාන්න ආපු එක්කෙනෙක් වගේ. මේ හැමතැනම කුණු දාලා තියෙන්නේ අපිම තමයි ඉතින් මිස්. දාන්නනේ කුණු අපිට කක්කි බරක් දාන්න හිතුනොත් අපි දාන්නෙත් මේ වත්තට තමයි. මට මුන් එක්ක තරහක් තියෙනවා මිස්. මිස් කුණු දාන්න ආපු එක්කෙනෙක් නේද? මුන්ට කුණු දාන්න අපිට ඇවිල්ලා වතුත් තියනවා ලොකු. අපිට ඉන්නවත්තක්වත් නෑ. අපි ඉන්නේ කුලියට. මම මේ ළඟදී රටේ ඉඳලා ආවේ. මිස්ට කතා කරන්න බෑ. මිස්ට කියන්න මුන්ට තව වතුත් තියනවලු. ඇත්තමයි මම දන්නේ නැහැ කොහෙද මේ වතු තියෙන්නේ කියලා. නැත්නම් මම මේ කුණු බෙදලා ඒ වතු වලටත් දානවා. මට පින්නන්න බෑ මුන්ව. මිස් ගොළුයිද? මිස් බැඳලාද? මේ බං උඹට කතා කරන්න බැරිද බං? මං දැන් ආපු වෙලාවෙ ඉඳලා කතා කරනවානේ. උඹ පිස්සෙද්ද බං? උඹ මිනිහට පිස්සුද? උඹ මේ තනි මංගල මේ කැලේකට එවලා තියෙන්නේ. මේ උඹට ට්‍රැක්ද බං? උඹ මිනිහා උඹව එලෙව්වද? කුණු දාපන්. මේ කක්කිවත්ත කියලා අපි නන්දාලා තියෙන කුණු දාපන්. මම මේකට ළඟදිම කුණු ලොරියක් බාන්න යන්නේ. ලොරිය අරගෙන මම එකතු කරලා මුළු ගමේම කුණු බානවා මේකට. උඹට මාව ඇහෙන්නේ නැද්ද බං? අයියෝ අයියෝ කියලා උඹ කෑ ගැහුවේ. උඹ මාව ඇඳුවා නේ බං. කුණු දාන්න නම් දාලා ඵලයන් බෑ. මං යනවා යන්නේ. මේ අයියා මෙහාට ටිකක් එන්නකෝ අනේ. මට එන්න? ඔව් එන්නකෝ. යන්න දීලා කතා කරුවේ මොකක් හරි වෙන අදහසකටවත්ද? ඔව් ඔව් මම මේ උඹට වෙනමම අදහසකට කතා කළේ. උඹ නේද මේ වත්තට කුණු ගෙනත් දාන ඇට නැති කුණු ගස් බල්ලා? අනේ මේ මමත් බය නෑ යකෝ. උඹට මොන වෙද්දි අමාරුවක්ද තියෙන්නේ? අපි කුණු දානවා. අපි තවත් දානවා. අපි හෙටත් දානවා. උඹ හෙටත් දානවද? උඹ දන්නවද මං කවුද කියලා? කවුද නංගි ඔයා? කවුද? මම කවුද කියලාද උඹ අහන්නේ? උඹ ටට්ටක් එක්ක යකෝ. ඇයි අක්කේ මේ අයින්සක මට මෙහෙම ගැහුවේ? කුණු දාන්න විතරනේ අක්කේ මං ආවේ. හැමදාම ඇවිල්ලා යකෝ සතියකට සැරයක් මේ වත්ත සුද්ධ කරන මේ වත්ත මගේ පරය. අනේ අක්කේ ඒ සුරංගනා